2021 2022 නැවත සිහිපත් කළ කොළඹ කොටස් වෙළඳපළ ආందోලනාත්මක සතියක අවසානයේ ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්ති මේ තරම් ප්‍රබලද? ඇයි මේ කලාපයේ කොටස් වෙළඳපළවල් සියල්ලක්ම පහතට Millennium all in one. Join us. Unlock your every stock market secrets. Success your financial goals. Please subscribe now. ආයිබෝවන් කියලා පිළිගන්නවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාටම ඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු නව වසර සියලු දෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දිනේදීත් අපි මේ සූදානම් වෙන්නේ කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය සතිය පිළිබඳව සාරාංශයක් ඉදිරිපත් කිරීමටයි. මේ වීඩියෝ එක තුලින් අපි කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය සතියේ ප්‍රධාන දර්ශකවල සාරාංශයකුත් ඒ වගේම කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය සතිය තුළ ඇතිවෙච්ච ටෙක්නිකල් හැසිරීම පිළිබඳව දල අදහසක් ලබා දීමත් ඊට පසුව මේ පසුගිය සතියේ ඇතිවෙච්ච දත්ත මත පදනම් කරගෙන ඉදිරිපත් කරන ඉදිරියේ කොළඹ කොටස් වෙළඳපොළ කොයි වගේ දිශාන්තියකට ගමන් කිරීමේ හැකියාවක් තිබේද කියන දේ ගැන ඉදිරිපත් කරන ප්‍රෙඩික්ෂන් එකකුත් තමයි මේ වීඩියෝ එක තුලින් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. එහෙමනම් වීඩියෝ එක අවසාන වෙනකල් රැඳිලා ඉඳලා අපි බොහොම වැදගත් කරුණු මේ වීක්ලි සමරයිස් වීඩියෝ එකේදී ඉදිරිපත් කරනවා. අපි මීට පෙර කල්තියාම මේ පසුගිය සතිය තුළ ඇති වෙච්ච තත්ත්වය අපි කල්තියා දැනුම් දීලා තියෙන මීට සති 3කට පමණ ප්‍රථමයෙන්. මොකද ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ වගේ බදු ප්‍රතිපත්තියක් ඉදිරියේදී ගෙන ඒමට නියමිත බව. එහෙමනම් වීඩියෝ එක ස්කිප් නොකර වීඩියෝ එක අවසාන වෙනකල් රැඳිලා ඉඳලා ඔබගේ ආයෝජන වඩා සාර්ථක කර ගැනීම සඳහා මේ තුලින් දැනුමට යමක් එකතු කරගන්නා මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් ආරාධනා කරලා සිටිනවා. අපි එහෙමනම් ගිහින් බලමු මුලින්ම පසුගිය සතියේ ප්‍රධාන දර්ශකවල හැසිරීම කොයි වගේද කියලා. අපි මුලින්ම ගිහින් බැලුවොත් මේ කොළඹ කොටස් වෙළඳපොළ ASI දර්ශකය පසුගිය අප්‍රේල් 4 වෙනිදායෙන් අවසන් වුණ සතිය වෙද්දී 15373ක් වශයෙන් තමයි සතිය අවසන් වුණේ. නමුත් මෙම සතිය ඒ කියන්නේ අප්‍රේල් 11 වෙනිදායෙන් අවසන් වුණ සතිය වෙද්දී 15526 දක්වා ඒකක 153ක් වගේ ප්‍රමාණයකින් 101% එකකින් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. සතිය ආරම්භයේදී ටිකක් දරුණු විදිහේ මාකට් එක කඩාන වැටීමකට ලක් වුණත් ඉන් පසුව ඉතුරු දිනවලදී මාකට් එක යම් තාක් දුරකට ඉන්ක්‍රීස් වෙලා සතුටුදායක මට්ටමකින් සතිය අවසන් වෙලා තියෙනවා. ඒ වගේම S&P SL20 දර්ශකය ගත්තත් මීට පෙර සතිය අවසන් වෙද්දී ඒකක 4533ක් වශයෙන් තමයි සතිය අවසන් වෙලා තිබුණේ. නමුත් මේ අප්‍රේල් 11 වෙනිදායෙන් අවසන් වුණු අවසාන සතිය නිමා වෙද්දී 4615ක් හැටියට ඒකක 82කින් ඉන්ක්‍රීස් වෙලා ඒ වගේම 101.8% එකකින් ඉන්ක්‍රීස් වෙලා තමයි මාකට් එක ක්ලෝස් වුණේ. ඊට පස්සේ මේ මාකට් ටර්න්ಓවර් එකට අවධානය යොමු කළොත් මීට පෙර සතියේදී බිලියන 11.2ක සති පිරිවැටුමක් වාර්තා වුණා වුණත් මෙම සතිය අවසන් වෙද්දී ඒක ඉන්ක්‍රීස් වෙලා තිනවා බිලියන 21 දක්වා. ඒ වගේම බිලියන 9.8ක ධනාත්මක වර්ධනයක්. අපි percentage එකක් විදිහට බැලුවොත් 87.5ක turnover එකේ weekly turnover එකේ increase එකක්. ඒ වගේම මේකේ අපි බැලුවොත් daily turnover average එකට අවධානය යොමු කළා. මීට පෙර සතියේදී බිලියන 2.8ක් වශයෙන් තමයි දෛනික පිරිවැටුම් අනුපාතය වාර්තා වෙලා තිබෙන්නේ. නමුත් මෙම සතිය අවසන් වෙද්දී ඒක බිලියන 4.2 දක්වා බිලියන 1.4කින් percentage එකක් විදිහට ගත්තාම 50ක වගේ ඉන්ක්‍රීස් එකක් අරන් තියෙනවා. ඉතින් ඒකත් සතුටුදායක මට්ටමක්. ඊට පස්සේ අපි බැලුවොත් මේ net foreign purchases වලට අවධානය යොමු කරොත් ඊටාම සතුටුදායක මට්ටමක තියෙනවා. මාකට් එක දරුණු විදිහේ කඩාන වැටීමක් ආරම්භක දින තුලදී ඇති වුණා වුණත්
මේ net foreign purchases කියන එක බැලුවොත් අපට හොඳ net foreign purchases එකක් හැටියට රෙකෝඩ් වෙලා තියෙනවා. මීට පෙර සතියේදී net foreign sale එකක් හැටියට මිලියන 184ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් මෙම සතිය අවසාන වෙද්දී මිලියන 1364ක් එහෙම නැත්නම් බිලියන 1.3ක් වශයෙන් අතිවිශාල වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. ධනාත්මක පැත්තට බැලුවොත් 841.3ක ධනාත්මක වර්ධනයක් සහිතව තමයි මාකට් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඊටාම සුබදායි තත්ත්වයක්. මොකද කාලාන්තරයක් තිස්සේ මේ වගේ ලොකු net foreign purchases එකක් හැටියට සතියක් අවසාන වෙද්දී මේ වගේ අගයක් අපට වාර්තා වුණේ බොහොම කාල සීමාවකට පස්සේ. ඊගාවට අපි මේ මාකට් RSI එකට අවධානය යොමු කළොත් මීට පෙර සතිය වෙද්දී මාකට් RSI එක weekly RSI එක 55ක් වශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මෙම සතිය අවසාන වෙද්දී 57 දක්වා ඒකක දෙකකින් percentage එකක් විදිහට ගත්තාම 3.6ක ධනාත්මක වර්ධනයක් වෙලා තියෙනවා මේ RSI එකෙත් weekly RSI එකේ. ඊගාවට මේ crossing ප්‍රමාණයට අවධානය යොමු කළොත් සතියේ සමස්ත crossing ප්‍රමාණය එහෙම නැත්නම් සාකච්ඡා කළ ගනුදෙනු ප්‍රමාණය මිලියන 3514ක් වශයෙන් තමයි සතිය අවසාන වෙද්දී වාර්තා වෙලා තියෙන්නේ. ඊගාට අපි තවදුරටත් මාකට් එකේ වර්තමාන ඉක්විටි තත්ත්වයට අවධානය යොමු කළොත් ප්‍රධාන වශයෙන්ම මේ price earning ratio එක වර්තමාන වෙද්දී 8.2 දක්වා ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. මීට පෙර සතිය වෙද්දී 8.12ක් වශයෙන් තමයි වාර්තා වුණේ මේ price earning ratio එක. ඒ වගේම price to book value එකට අවධානය යොමු කළොත් price to book value එකත් 1.08 දක්වා point 0.01කින් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඒ වගේම dividend yield එක 3.51ක් වශයෙන් උත් market cap එක බිලියන එකකින් පමණ ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. වර්තමාන වෙද්දී market cap එක බිලියන 5535ක් වශයෙන් තමයි සතිය අවසාන වෙද්දී වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම අපි මේ මාකට් එකේ top 10 capitalization company වලට අවධානය යොමු කරද්දී අපිට පේන ප්‍රධාන වශයෙන් මේ LOLC එක ඊට පස්සේ CTC එක යම් වශයෙන් පහළ යාමක් වාර්තා වුණත් නෙගටිව් performance එකක් සතිය අවසාන වෙද්දී වාර්තා වුණත් ඊතුරු top 10 capitalization company වල තිබෙන ඊතුරු companies 8ම බොහොම සුබදායී විදිහට ධනාත්මක වර්ධනයක් සහිතව තමයි සතිය අවසාන වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අවධානය යොමු කරද්දී අපිට පේනවා මේ JKH එක 102කින් වගේ ප්‍රමාණයකින් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඒ වගේම commercial bank එක 4.3කින් සහ HNB bank එක 2.7ක් වගේ ප්‍රමාණයකින් ධනාත්මක වර්ධනයක් සඳහා වැඩි බලපෑමක් මාකට් එකට එල්ල කරලා තියෙනවා. ඉතින් සතියේ ආරම්භයේදී යම් තාක් දුරකට ටිකක් දරුණු කඩා වැටීමකට මාකට් එක ලක් වුණා වුණත් සතිය අවසාන වෙද්දී සියලුම දර්ශක ඉතාමත් සුපදායි සතුටුදායි මට්ටමකට පත් වෙලා තමයි සතිය අවසාන වුණේ. ඉන්පසු අපි අවධානය යොමු කරලා බලමු සතිය අවසාන වෙද්දී මේ sector wisely විදිහට කොයි විදිහේ performance එකක්ද මාකට් එකට සපයලා තියෙන්නේ කියන දේ ගැන. ප්‍රධාන වශයෙන් මේ ඉන්ෂුරන්ස් කියන සෙට් එක 1.9ක ඍණාත්මක බලපෑමක් සහිතව household and products ඊට පස්සේ energy material කියන sectors 4 මාකට් එකට negative contribute එකක් පසුගිය සතිය අවසාන වෙද්දී සපයලා තියෙනවා. ඊට පස්සේ මේ utilities කියන සෙට් එක අගේ වෙනස් නොවුන හැටියටත් ඒ හැර ඉතුරු sectors 15ම මාකට් එකට ධනාත්මක වර්ධනයක් සහිතව තමයි සතිය අවසාන වෙද්දී අපිට මේ දත්ත පරීක්ෂා කරද්දී දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රධාන වශයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ටිකක් දැඩි බලපෑමක් එල්ල විය හැකි consumer durable and apparel කියන ඉන්ඩස්ට්‍රි එකත් 0.6ක ධනාත්මක වර්ධනයක් සුළු වශයෙන් හෝ මාකට් එකට සපයලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් අර පසුගිය සතිය ආරම්භයේදීත් ඒ වගේම පසුගිය සතිය අවසාන දින දෙක තුලදීත් මාකට් එකේ ලොකු කඩාවැටීමක් එල්ල වුණු ක්‍රේස්ත්‍ර හැටියට తాවකාලිකව හෝ මේ වගේ පිබිදීමක් අපට දක්නට ලැබෙයි. අපි ප්‍රධාන දර්ශක සියල්ලක්ම කතා කරා පසුගිය සතියේ ප්‍රධාන වශයෙන් මාකට් එකේ වෙනස් වීමක් ඇති වුණා. එහෙමනම් අපි ඊගවට ටෙක්නිකල් පැත්ත පොඩ්ඩක් බලමු. තවදුරටත් පසුගිය සතියේ ඇතිවිච්ච මේ පිබිදීම
తాවකාලික එකක්ද එහෙම නැත්නම් සැබෑවටම මාකට් එකේ මෙතනින් අපට ඉදිරියේදී ටර්නින් පොයින්ට් එකක් අපට හඳුනා ගන්න පුළුවන් වෙයිද කියන දේ ගැන පැහැදිලි කර ගැනීම සඳහා අපි ටෙක්නිකල් ඇනලිසිස් එක සඳහා මුලින්ම මේ ඩේලි chart එකට අවධානය යොමු කරද්දී අපට පේනවා සතිය ආරම්භක සඳුදා දිනේම මාකට් එක ඕපන් වෙලා විනාඩි 30ක් යන්නත් කලින් මාකට් එක අතිවිශාල විදිහට ඩ්‍රොප් එකකට ලක් වුණා. ඒ වගේම ආසන්න වශයෙන් ඒකක 650ක් 700ක් අතර ප්‍රමාණයකින් විශාල ඩ්‍රොප් එකක් තමයි සඳුදා දිනේ අවසාන වෙද්දී අපට දක්නට ලැබුණේ. ඒ වගේම S&P SL20 දර්ශකයත් මාකට් එක ඕපන් වෙලා විනාඩි 30ක් යන්නත් කලින් 105ක percentage එකකින් ඍණාත්මක පැත්තට ගමන් කරපු නිසා මේ කොළඹ කොටස් වෙළඳපොළ ස්වයංක්‍රීයව අක්‍රිය වෙන මට්ටමටම පත් වුණා. ඉතින් මාකට් එකේ 2021 2022 කාල සීමාවන් වලදී රැඳුණායට නම් මේක අලුත් අත්දැකීමක් නෙවෙයි. නමුත් නවකයින්ට ටිකක් මම හිතනවා මේක නිකන් අමුතු අත්දැකීමක් වෙන්න ඇති. නමුත් S&P SL20 දර්ශකය 105ක percentage එකකින් බිඳ වැටෙන ඕනෑම මොහොතක මාකට් එක ඔටෝම එහෙම නැත්නම් ස්වයංක්‍රීයවම ක්ලෝස් වෙන විදිහට තමයි මේ කොළඹ කොටස් වෙළඳපොළ ඔටෝමේටඩ් සිස්ටම් එක වැඩ කරන්නේ. ඒක නිසා තමයි මාකට් එකේ වගේ ඩ්‍රොප් එකකට ලක් වුණේ. නමුත් ඉන් පසුව මේ අඟහරුවාදා කියන දිනේදී මාකට් එක යම්කිසි ආකාරයකට රිකවරි වෙන්න උත්සාහයක් දරන ආකාරයක් අපට දක්නට ලැබුණා. ඉතින් ඒ රිකවරීම අපට දක්නට ලැබුණෙත් අර ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකේ බොටම් ඒරියා එකේ එහෙම නැත්නම් පැරලල් channel එකේ බොටම් ලයින් එකේදී යලිත් වතාවක් මාකට් එක පොඩ්ඩක් රිකවරි වෙන්න උත්සාහ කරන ආකාරයක් අපට දක්නට ලැබුණා. ඉන් පසුව බදාදා බ්‍රහස්පතින්දා කියන දිනයන් තුලදී මාකට් එක ඒ ස්ථානවල හෝල්ඩ් වෙලා බ්‍රහස්පතින්දා දිනේ අවසාන වෙද්දී ටිකක් විශාල ප්‍රමාණයක ඒකක ප්‍රමාණයක් මාකට් එක ඉන්ක්‍රීස් වෙලා හොඳ අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් සහිතව තමයි දිනේ නිමා වුණේ. ඉතින් සිකුරාදා කියන දිනේදී ටිකක් අඩු ටර්න් ඕවර් එකක් එක්ක මාකට් එකේ ඒ ස්ථානයේ හෝල්ඩ් වෙන්න උත්සාහ කරපු ආකාරයක් අපට දක්නට ලැබුණා. නමුත් මේ වර්තමානයේ වෙද්දී මාකට් එක ලොකු ඉන්ක්‍රීස් එකක් ගන්න තරම් සතුටුදායක නිවුස් කිසිවක් ලැබුණේ නැහැ. මම හිතන්නේ අර පසුගිය සතිය අවසාන වෙද්දී බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දිනයන් තුලදී මාකට් එක ටිකක් ලොකු විදිහට ඩ්‍රොප් වුණා. ඉතින් ඒ ඩ්‍රොප් වීමත් සමගම ඕගොල්ලොන්ට දක්නට ලැබෙනවා ඇති ආසන්න වශයෙන් ඒකක 1500ක් වගේ මේ පසුගිය සතිය අවසාන දින දෙකත් මෙම සතිය ආරම්භක සඳුදා දිනය තුලදීත් ආසන්න වශයෙන් ඒකක 1500ක් වගේ ප්‍රමාණයක් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ විශාල ඩ්‍රොප් එකක් ලැබුණාම බොහෝ විට ඊට පස්සේ මාකට් එක ටිකක් ආපහු රිකවරි වෙන්න පුළුවන්. ඉතින් ඒ රිකවරි වීම තමයි අපට දක්නට ලැබෙන්නට ඇත්තේ බොහෝ විට මේ පසුගිය සතිය අවසාන දින 3-4 තුලදී. ඉතින් ඒක නිසා අලුතින් ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් පොඩ්ඩක් විමසිලිමත්ව පොඩ්ඩක් බලාගෙන ඉන්න. නමුත් මම හිතනවා හොඳ වැලියු ෂෙයාර්ස් විශාල විදිහට ඩ්‍රොප් එකක් දක්නට ලැබුණොත් ඒවා සුළු වශයෙන් කලෙක්ට් කරන එකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැති වෙයි. ඊගාවට අපි තවදුරටත් සතිය අවසාන වෙද්දී ඉතුරු ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් කොයි විදිහටද මාකට් එකේ හැසිරලා තියෙන්නේ කියන දේ ගැන අවධානය යොමු කරමු. ඉන්පසු අපි මේ ඩේලි RSI එකට අවධානය යොමු කළොත් දිනේ අවසාන වෙද්දී ඩේලි RSI එක 47 දක්වා සතිය අවසාන වෙද්දී මේ අවසාන සිකුරාදා දිනේදී ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම MACD එක පොඩි ක්‍රොස් එකකට ආසන්න මට්ටමේ කියන්නේ පොසිටිව් විදිහේ ක්‍රොස් එකකට ආසන්න මට්ටමටපත් වෙලා තියෙනවා. OBV එක ගත්තත් OBV එකත් අවසාන දින 2-3 තුලදී අර ස්ටේබල් විදිහට පොඩි ඉන්ක්‍රීස් එකක් එක්ක මාකට් එක ඉහළට ගමන් කරන ආකාරයක් තුලින් තමයි සතිය අවසාන වෙලා තියෙන්නේ මේ ඩේලි chart එකේ දත්ත අනුව. ඊගවට අපි මේ වීක්ලි chart එකේ RSI එක බැලුවොත් 57 මට්ටමේ MACD එක ඊට පස්සේ OBV එකත් නෙගටිව් සිග්නල්ස් තමයි දීලා තියෙන්නේ. නමුත් OBV එක අවසාන දිනේ ඇතිවෙච්ච අර පොසිටිව් ඉන්ක්‍රීස් එකත් එක්ක පොඩ්ඩක් ඉහළට නැඹුරු වෙන ආකාරයකුත් monthly chart එකේ monthly RSI එක 66.3 කියන සීමාවෙත් ඒ වගේම MACD එක
අර නෙගටිව් පර්ෆෝමන්ස් එකක් ආසන්නේ ටිකක් නෙගටිව් පැත්තට නැඹුරුවක් සහිතව තමයි සතිය අවසාන වෙද්දිත් මේ මන්ත්ලි chart එකේ MACD එක අපිට දක්නට ලැබෙන්නේ. OBV එක නම් මන්ත්ලි chart එකේ නෙගටිව් පැත්තට ගමන් කරන ආකාරයක් තමයි අපිට මේ chart නිරීක්ෂණය කරද්දී දක්නට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ පසුගිය සතියේ අර අවසාන දින 2-3 ඇතුළත ඇතිවිච්චි රිකවරි වීමත් එක්ක මේ ඩේලි chart එකේ පොසිටිව් පැත්තට ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් දක්නට ලැබුණා වුණත් මේ වීක්ලි මන්ත්ලි කියන chart වල තවමත් තිබෙන්නේ අර මාකට් එක පසුගිය ආසන්න වශයෙන් මාස එකමාරක් දෙකක් වගේ කාල සීමාවකදී ගත මාකට් එක ගමන් කරපු ඍණාත්මක පැත්තට තවමත් නැඹුරුව තියෙන්නේ. ඉන්පසු අපි තවදුරටත් මේ මාකට් එකේ මන්ත්ලි chart එකේ parallel channel එක පොඩ්ඩක් නිරීක්ෂණය කරොත් වර්තමානයේ වෙද්දි parallel channel එකේ upward line එකට ඊටාම ආසන්නෙන් තමයි මේ monthly chart එකේ candlestick නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම වර්තමානයේ වෙද්දි මේ monthly chart එකේ RSI එකේ අපි parallel channel එකක් ඇඳගෙන බැලුවොත් monthly chart එකේ RSI එක parallel channel එකේ bottom line එකට ඊටාම ආසන්නෙන් පසු වෙනවා. ඉතින් අපි වඩාත් නිරීක්ෂණය කළ යුතු ටෙක්නිකල් ඉන්ඩිකේටර් එකක් විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන් මේ monthly chart එකේ RSI parallel channel එක. මොකද මේක 2020 මැද භාගයේ ඉඳන්ම මෙන්න මේ විදිහේ හොඳ ඉන්ක්‍රීස් එකක් සහිතව තමයි මේ parallel channel එක ගමන් කරලා තියෙන්නේ. නමුත් වර්තමාන වෙද්දී අපි බලන්නේ මේ parallel channel එකේ RSI එක මේ කියන bottom area එකේදී හෝල් කරලා රිකවරි වීමක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් parallel channel එක break කරලා long term trend එකේ මේ monthly RSI එක bearish divergence එකක් හදයිද කියන දේ ගැන ඉතින් ඒ පිළිබඳව අපි වඩා විමසිල්ලෙන් පසුවෙමු මාකට් එකේ ඉදිරි සති 2-3 කාල සීමාව මේ මාසය ඇතුළත අපට හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි මාකට් එකේ ඉදිරි දිශාන්තිය කොයි විදිහටද යොමු වෙන්නේ කියන දේ ගැන. ඒ වගේම මේ weekly chart එක අපි බැලුවොත් weekly chart එකේ MA cross එක ඇඳගෙන බැලුවොත් මේ short term moving average period line එකත් ඒ වගේම long term moving average period line එකත් MA9 period එකත් MA20 period එකත් අතරින් තමයි මේ candlestick එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ weekly chart එක බලද්දී නම් අපට අදහසක් ගන්න පුළුවන් මාකට් එක මෙතනින් රිකවරි වීමක් හොඳ රිකවරි වීමක් ලැබෙන්න ඕනේ මේ weekly chart එක බලද්දී නම්. නමුත් අවසාන සතිය තුලදී මාකට් එක හැසිරිච්ච ආකාරයත් එක්ක බලද්දී අපට ඒ තරම්ම මේක හොඳ ස්ට්‍රෝන් විදිහේ මාකට් රිකවරි වීමක් විදිහට හඳුනා ගන්න අපහසුයි. මොකද ලොකු වොලටයිල් එකක් එක්ක ආසන්න වශයෙන් අපි දැක්කා අර අවසාන බ්‍රහස්පතින්දා දිනේදී ලොකු එක ප්‍රමාණයක් ඉන්ක්‍රීස් වුණා වුණත් ඒකට සරිලන විදිහට ටර්න් ඕවර් එකක් අපට ලැබුණේ නැහැ මාකට් එක රිකවරි වෙන්න තරම්ම. මොකද කොළඹ කොටස් වෙළඳපොළ මේ විදිහට ඩ්‍රොප් වෙන්න ප්‍රධානම සාධකය වුණ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හා සමග ඇතිවිච්චි බලපෑම තවමත් ස්ථිර වශයෙන්ම අපට ඒ තුළට විසඳුමක් ලැබිලා නැහැ. දින 90ක් වගේ කාල සීමාවකට අත්හිටවලා තියෙනවා ඇමරිකාව තුළ ඒ නව බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒ මත පදනම් වෙලා අලුතින් ඔබ ඉන්වෙස්ට් කිරීමට තීරණ ගන්නවා නම් ටිකක් වඩා විමසිලිමත් වෙන්න. මොකද ඉදිරියේදී කොයි වගේ දිශාන්තියකට මාකට් එක ගමන් කරයිද කියන දේ ගැන අපට දලාසක් ඉදිරිපත් කරන්න අමාරුයි වර්තමානයේ වෙද්දී. ඒ වගේම ඔබ දකින්න ඇති කලාපයේ අනිකුත් කොටස් වෙළඳපොළවල් වගේම ලෝකයේ තුල බොහෝමයක් කොටස් වෙළඳපොළවල් ටිකක් දරුණු ගණයේ කඩා වැටීමට ලක් වෙලා තිබෙනවා වර්තමානයේ වෙද්දී. ඉතින් ඒවා ගැනත් නව ආර්ථික ප්‍රතිපත්ති ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ තුල ඉඳලා මම හිතනවා හොඳ වැලියු කවුන්ටර්ස් ටිකක් ඉදිරියේදී කලෙක්ට් කර ගැනීමට හොඳ අවස්ථාවක් ලැබෙයි ඔය ආයෝජක ඔබ හැම දිනාටම. ඉතින් ඒවා ප්‍රයෝජනට ගන්න නම් ටිකක් ඉවසිලිමත්ව මාකට් එක තුල වඩා විමසිලිවන්තව රැඳිලා ඉඳලා අධ්‍යයනය කිරීම තුළින් ඒ වගේම මේ වගේ අපි වීක්ලි විදිහට මේ CSC එකේ ගේන අප්ඩේට් සියල්ලම අවසාන වෙනකල් බලලා ඔබගේ දැනුම් සම්භාරය දියුණු කර ගැනීම තුළින්
හොඳ ඔපචුනිටිස් ටිකක් ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි නිතරම මේ පිළිබඳව දැනුවත්භාවයක් ලබා දීම සඳහා මෙම channel එක තුලින් නිරන්තරයෙන්ම කටයුතු කරනවා වගේම මම හිතනවා ඔබත් ඒ අවස්ථාවන් උපරිම විදිහට ප්‍රයෝජන ගැනීම සඳහා මේක හොඳ අවස්ථාවක් කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මම වීඩියෝ එක අද දිනේදී මෙතනින් අවසන් කරනවා. ඉදිරියේදී අපි යලිත් මේ වගේ වටිනා වීඩියෝ සමගින් එක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් ලැබුවා වූ නව වසර ඔබ හැම දිනාටම ඊටම සතුටුදායක මූල්‍ය නිදහසක් කරා ගමන් කළ හැකි සියලුම ආකාරයේ යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිත වෙන සුබම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් වීඩියෝ එකත් එක්ක අවසන් වෙනකල් රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.